ඔව්. සුබ දවසක්. ඔන්න මම අද ටයිම් 6ට පොකට් එකක් දාන්නට කියලා දෙන්නම්කෝ. ගහන්න වැදගත්. නේ? ඔක නිකන් හරි ගන්න. හැබැයි මගේ අනිවාර්යයෙන්ම මගේ පාඨමාලා හදාන්න මම හැමතිස්සෙම කියන්නේ ඩිප්ලෝමා ගන්න ඉන්න සිසුන් හෝ එන්නිකු ගන්න සිසුන්. අනිවාර්යයෙන්ම මේ ටයිස් ගන්න පොකට් එක දාන්න. මෙන්න මේ පොකට් එක. මේ බලන්න මේ පොකට් දෙකක් තියෙනවා හරිද? මේ පොකට් දෙකක් තියෙනවා මේ ඩාට් දෙකක් තියෙනවා. ඔය ඩාට් දෙකයි පොකට් එකයි. ඩාට් දෙකයි පොකට් එකයි. මේ පොකට් එක මම පුතේ අපි. මම එකක් මහලා පෙන්නන්නම් විතර හරිනේ. තේරුණාද? ඒක නම් පොතේ බලා ගන්න. මේ මම දාන වීඩියෝ එක රිවයින්ඩ් කර කර හරි පොඩ බලන්න පුතේ. එතකොට හරි. ඔන්න බලන්න පුතේ. මම මොන නිකන් ටයි ස්කර්ට් එක නිකන් ටයි මින්මල ටයි ස්කර්ට් එක පොඩි ටයි ස්කර්ට් එක මින්ම කැඳන්නා. ඔන්න ඩාට් දෙකක් ලකුණු කරා. මම කියන්නේ මේ කින රේඛාව උකුල දක්වා සම්පූර්ණ. දන්නවා ටයි ස්කර්ට් එක ලකුණු ගන්න මට මොකක්ද එකට මහන්න ඕන පුතේ. එහෙනම් ඩාට් දෙකකුත් ලකුණු කරා. මම ඩාට් දෙකක් මහගෙන ආවා. ඒ වගේම මම කිව්වා අපි මේ ඇන්ගල් ටයි පොකට් එකේ ඇන්ගල් එක අපි මේම සාමාන්‍ය පොකට් එකට දානවා මම කියලා දීලා ඇති. ක්ලාස් එකේ මෙතනට අඟල් 1යි 3 කාලයි. මෙතනට අඟල් 1යි 3 කාලයි පොකට් එක අඟල් 5ක් හරි 6ක් හරි Tamanට හිතලා දාන්න. ඒතර මම කොයි ලක්ෂ දෙක V ඇන්ගල් එකට යා කරා. නේද? ඒතර මේ පැත්තට මම කොයි ඩාට් ඒ පොකට් එක වීල් කරගන්න. ආබනියම කියන්නේ එහෙමනේ ඕනේ නැහැ. ඉතින් සමහර විට මේ පොකට් එක පොඩ රවුම් කරලා ගන්නත් පුළුවන් පුතේ. ඒක ලස්සනයි. හැබැයි ඒක පස්සේ මහත්යක් මේක රවුම් කරලා මෙහෙම රවුම් කරලා අදින්නත් පුළුවන්. අර කර්ව් එකක් වගේ එනවා. හරි. නමුත් අපි මුලින්ම පුතේ මේක කෙලින්ම අහමු. මේක මෙවුවන් පස්සේ මේ රවුම් කරලා ගන්න පුළුවන් නේ. මේක කෙලින්ම අහමු. ඔන්න අපි කෙලින් ගත්තා. දැන් හරිද? එහෙනම් මම ඩාට් දෙකක් මම මහලා තියෙනවා. හොඳට බලන්නකෝ. මම ඩාට් දෙකක් මහලා ඔන්න ගෙනාවා. ඒක ඉතින් මහල් දන්නවනේ ඔයගොල්ලෝ. එහෙනම් මට මේ පොකට් එකට කපන්න මම මේ පාටින් දාන්නේ නැහැ. මම වෙන පාටකින් දාන්න පුළුවන් දෙයක්. අපි සාමාන්‍ය මේ පාටේ මේ රෙද්දෙච්චර ගන්න නැත්නම් මේකෙන් දාන්න පුළුවන්. නමුත් අපි කල්සම් රෙද්දකින් වගේ දැම්මොත් පුතේ අපිට ඒ පාටින් දාන්න බෑ ඝන වැඩි වෙනවා. ඒකින්ද අපි ඔන්න මම නිකන් පොප්ලින් කෑල්ලක් ගෙනාවා. ඕන පාරේ කළු හරි සුදු හරි මේක දාන්න කමක් නැහැ. මේ කෑලි ටික සාමාන්‍ය ලොකු කෙනෙක්ට නම් සාමාන්‍ය 14යි 14 මේක 12යි 12 කෑල්ලක් ගත්තත් කමන්නේ. එක 12යි 12යි. එහෙම නැත්නම් 13යි 13යි ගන්න. වැඩිම ගන්න බල උඩරිම 14යි 14යි. හරිද? එහෙනම් ඒ වගේ කෑලි දෙකක් පොකට් දෙකට දෙපැත්තට කෑලි දෙකක් කපා ගත්තා. මේ පොකට් එකට. ඊට අමතරව මත තියාගන්න මේ රෙද්දෙන් මේ පොකට් එකේ රෙද්දෙන් මම අඟල් 5යි 8යි කෑලි දෙකක් කපා ගත්තා. මේ දිනට අඟල් 5යි 8යි අඟල් 5යි 8යි කෑලි දෙකක් කපා ගත්තා. මේක කෑල්ලක් මේක කෑල්ලක්. එහෙනම් මේ අර මම මෙතන අඟල් 12 12 වගේ කෑල්ලක් ගත්තේ. පුතේ මේ රෙදි කෑල්ල පොකට් එක අල්ලන රෙදි කෑල්ල. ඒතර ඒ දෙක අපිට මල තියාගන්න. එහෙනම් මේ මම අරගෙන මෙන්න මේ කෑල්ලේ. හොඳට බලන්න පුතේ. මේ කෑල්ලේ දෙපැත්තට කියලා මේක ටැග් කරගන්න. හොඳට බලන්න ඕන. මේ මම ගත්තේ අඟල් 12 12 රෙදි කෑල්ල දෙක ගත්තා. මේ කහ පාට වගේ තියෙන එක මම රෙද්ද පාටින්ම අඟල් 5යි 8ක් උස කෑලි දෙකක් කපා ගන්නවා. කෑලි දෙකක් කපාගෙන උතේ මේක අපි මේ දෙපැත්තට ටැග් කරන්න. හොඳට බලන්න එකක් මේ කෙරවල එකක් මේ කෙරවල. හොඳට බලන්න මම මේ ටැග් කරලා තියෙන හැටි. මෙතන මෙතනට මහන්න. එහෙනම් මේකෙත් අපි දැන් බලමුකෝ මේක මෙතන ඉඳලා මෙතන මෙහෙම නවලා හොඳට බලන්න. මේක මෙතන මෙහෙම නවලා මේක නවලා මෙතනින් මේ පැත්තට මහන්න මේක නවලා මෙහෙම මහන්න. මේ මම නවලා මහලා ගෙනාවේ. එකක් නවතින මේකත් අපි නවලා මහමු. මේක දැන් නිකන් අර උඩින් තියලා නවලා මහන්න එච්චරයි. හොඳේ? එහෙනම් මේකත් අපි මහක්ක නවලා ඔන්න බලන්නකෝ. මේක මෙතනින් නවන්න හොඳට බලන්න උදේ. මෙතනින් නවලා මහන්න මේ පැත්තට නවලා මහන්න. ඒ රෙදි කෑල්ල දෙකට දැන් මම මැහුවා මෙතන මේක අල්ලනවා මේක මේ දෙපැත්තට. මේ දෙපැත්තට කියලා මම මැහුවා. ඒක ඔන්න පැටලෙන්නේ නැහැ මේ මොන මේ හැම මේක රිවයින්ඩ් කර කර බලන්න පුතේ. ඇත්තටම ඔන්න මැහුවා. දැන් හරිද? දැන් එහෙනම් මම ඉස්සෙල්ලා මම පෙන්වන්නේ ඔයගලන්ට මේකත් මම මේ ඩාට් එක මැහුවානේ. මේ ලයින් එක දැන් ගත්තා.
ඔන්න දැන් බලන්න මම හොඳට මහන ඇටි. හොඳේ? අපි එක පැත්තක් මහමු. ඔන්න මේ පැත්තට මහමු. මෙතන මෙහෙම තියෙනකොට මේ කෙරවල් දෙකම තියන්න. හොඳට බලලා මේක හැමසෙම කියන්නේ පුතේ මේක රිවයින්ඩ් කර කර බලන්න. එතන මෙන්න මේක මෙහෙම තියලා මෙන්න මේක අල්ල ගන්න පුතේ මෙන්න මෙතන මෙහෙම අල්ල ගන්න. ඔය පේනවා මම්මි මෙහෙම අල්ල ගන්න. මේකත් හොඳ පැත්ත මේකෙත් හොඳ පැත්ත අල්ලගෙන. එතකොට මෙහෙම ගත්තාම ඊට පස්සේ එහෙම අල්ලගෙන හොඳට බලන්න මං කරන එක මෙන්න මේ ඉර දිගේ මහන්. මේ අපි අන්සර් පොකට දැන් ඔයගොල්ලෝ මේක රවුමට වැහුවා නම් ඔයගොල්ලෝ පොඩ මේක රවුමට මහන්. මම දැන් කෙලින් ඉඳ කෙලින් මහන්. එහෙනම් කෙලින් අපි මහමුකෝ. අපි හැඩ ඉර දිගේ මහන්. අපි මේ වෙන පාටින් කෑල්ලන්නේ අපි දැම්මේ මේ දෙති කෑල්ල. එහෙනම් මේක මෙන්න මෙහෙම නවල හොඳට බලන්න ඉතින් මම කරන එක. දැන් මේක මැහුවම ඔහොම තියෙන මේ පාට කියලා මේක මෙහෙම තියෙනවා. මේක නවල විතපොතේ අපිට මෙන්න මේ එජ් එකෙන් මැහුමක් ගන්න. මේ එජ් එකෙන් මැහුමක් ගන්න. දැන් මෙතන මේ කෑල්ල දිගේ නැවුව ඇතුළට හොඳට බලන්න මෙතන එජ් එකෙන් මැහුමක් ගන්න. දැන් හරිද? වැහුනේ දෙකක් ලස්සනට ලයින් දෙකක් ගහන්නත් පුළුවන්. හැබැයි දැන් අපි අර එහෙම වැහුවා නම් අපි මේ කර්ව් කරලා වැහුවා නම් පොඩක් කට් මාක් දාලා කට් මාක් දානකොට කට් මාක් දාන්න ඇව්වහම පුතේ මෙහෙම රවුමට එනවා. ඉතින් මෙහෙම අහන්න. එහෙනම් මම මේක නවල හොඳ බලන්න මම මේක නැව්වා. නවල ඉවරලා පුතේ අපිට අතනින් මෙහෙම පරවල් දෙකක් ගන්න. උඩින් මේ හොඳ පැත්තෙන් ගහන්නේ. අරිට ඇතුළ අර මැහුම ඇතුළට එදෙන ගන්න. නම් මේ පැත්ත ඒ පැත්තට දාන්න. පොඩි කාලයක් ලයින් දෙකක් ගන්නකොට ලස්සනයි. දැන් හරියද? හොඳ බලන්න. එතකොට ලයින් දෙක ගැහුවා දැන් බලන්න මේක දැන් මෙන්න මේක දැන් මෙන්න මේක දැන් මෙහෙම අතට ඇදිලා එනවනේ උතේ මේක දැන් මෙන්න මේක මෙතනට එනවා. ඔය බලන්න දැන් මේක මෙතනට ඇවිල්ලා මෙන්න මෙතනට ලයින් මෙතන ටැග් කරලා මෙතන ටැග් කරලා ඉච්චරයි තියෙන්නේ. ඔය බලන්න ඇයි මේ කෑල්ලක් ඇල්ලුවේ? නැත්තම් මේක වෙන පාට මේ පාටනේ අපිට එන්නේ අපිට පැටර්නයක් කරන්න ඕන නම් වෙන පාටක් දාලා ඔහොම ගන්න පුළුවන්. දැන් අපි සාමාන්‍යයෙන් අපි මේ කළු පාට ටයි ස්කර්ට් එකක් අමාද ඒ පාටින් දාන්න ඕන නම් ඒ පාටින් ඒකයි මම මේ කෑල්ල අපි ඇල්ලුවේ යන්නේ ඒකට. තේරෙනවද අපිට? ඔන්න පැටර්න් එකක් කරනවා නම් මේක වෙන පාටකින් දැම්මා මෙහෙම දැම්මා එතන මේකේ පාට පේනවා. පොකට වෙන පාටක් එනවා. නමුත් මට ඒක පස්සේ වහද්දි මට එහෙනම් දැන් මට මේකයි ඕන. එතන මේකට දැම්මම ඔන්න ඔහම ආවනේ. එතන මොකද අපි කරේ මෙහෙම දැන් එතන එහෙම දාලා මෙහෙම ගන්නකොට මේ අත ගන්නකොට මේ කෑල්ල එළියට ඇදිලා යනවනේ අපිට මේ කෑල්ල නිකන්නේ තියෙන්නේ. එතකොට ඒකෙහිඳ තමයි අපි මෙන්න මේකට ඇවිල්ලා පොඩක් ටැග් කරන්නේ. මේකට ටැග් කරා. අර ඒ කෑල්ල මෙහෙම ඇදිලා එන හින්දා මේකට ටැග් කරන්න. ඉතින් මේ උලොක් කරලා හරි නිකන් ටැග් කරලා දාන්න ඒ කමන්නේ අපිට ඕනක් කරගන්න. ගන්න උලක් ගහ ගන්නකො. හැම කිසිම කියන එක. ඒ නීට්නස් එක පුරුදු වෙන්නම ඕන. ඕන දැන් බලන්න ඒක ඕන දැන් ඒක ඇදිලා ඉන්නේ අතට. එහෙනම් මේක මෙතනට ගියා. ඔය බලන්න දැන් පොකට් එක ඔබලා අමාරු කියලා හිතනවා. අපි මෙතන මෙන්න මේ අපි 1.3 කාලයි අපි ගත්ත ඒ ප්‍රමාණය මෙන්න මෙතනට තියලා පුතේ පොඩ්ඩක් මෙන්න මේක මෙහෙම පොඩ්ඩක් මෙතන ටැග් කරන්න. මෙතනින් පොඩ්ඩක් ටැග් කරන්න මෙතනින් පොඩ්ඩක් ටැග් කරන්න. මෙතන ටැග් කරන්න. දැන් පොකට් එක ආවනේ. හරි. එන බලන්න මෙතනින් පොඩ්ඩක් පොඩි මැහුමක් දෙකක් මෙන්න මෙහෙම පොඩ්ඩක් මැහුමල් දෙකක් ගහන්න. මෙතන මැහුමක් ගන්න. බලන්න මම කරනවා. මෙතන ටිකක් බලන්න. මෙතන ටිකක් ටැග් කරන්න. දැන් බලන්න අපිට ටැග් කරලා දැන් අර මෙතන බලන්න අපිට අර ඒ පාටින් දැම්මා මෙහෙම වාඩි වුණාම අර පොකට් එක අස්සෙන් අර ඒ පාට කල්සමේ පාටමයි පේන්නේ.
දැන් ඔයාලා පේනවද මේ කල්ස මේ පාට මම ඒකයි අර කෑල්ලක් තිබුණ ඇතුළට නැව්වේ. ඒතර එහෙම නැව්වා. ඊට පස්සේ මෙතන ටැග් කරා. මම බලන්න දැන් මම කරන එක. මේ පැත්ත හරවන්න. මේ පැත්ත හරවලා පුතේ අපිට පොකට් එකනේ මහන්න ඕන. එහෙනම් මේ පොකට් එක සාමාන්‍ය අපිට එහෙම කෙලින් මහන්නත් පුළුවන්. අපි කෙලින් මහව මේ පොකට් එකට ඕන නම් අපි කෙලින් මහව. අර වැඩිම කෙලින් කරලා කපන්න. ඇද තියෝනම් කෙලින් කරලා කපන්න. අපි කෙලින්. අපි කල්ස දික් කල්සන් හදපුත මේ රවුම් කරනවා. ඕන මෙහෙම කෙලින් කපන්න පුළුවන්. රවුම් කරන්න පුළුවන්. දැන් හරිද? ඒක පොඩි කට් මාක් එකක් දාන්න පුතේ මෙතන. එතන කට් මාක් එකක් දාලා මේක ඇතුළට නවල මහන්නකො පුතේ. මේක ඇතුළට නවල හැමදේම මුල නූල ඇඟ නූල අනිවාර්යයෙන්ම කපන්න. ඔන්න දැන් බලන්න අපිට දැන් පොකට් එක අපිට හරිනේ. හොඳට බලන්න අපිට දැන් පොකට් එක අපිට හරිනේ. ඕන උස අඩු කරගන්න පොඩි පොකට් එකක් දාගන්න. පොඩි පොකට් එකක් දාගන්න ඔච්චරයි තියෙනවා. ඒතර මේ එක රෙද්ද පාටින් දැම්මේ නැ වෙන පාට. රෙද්ද පාටින් දාන්නත් පුළුවන් ඔයගොල්ලන්ට. හැබැයි පුතේ වෙන පාටකින් දාන්න පුරුදු වෙන්න. මොකද දැන් ඉස්සරහට අපිට දික්කාසම වල පුතේ ඉන්න චූටි වෙනසක් කරනවා පියා පස්සේ ගත්තා. මේ මම පොඩි නිකන් සාමාන්‍ය මේක. හොඳ බලන්න දැන් මේ පැත්ත අපි යනම හොඳ දැන් ආපහු බලමුද මේ පැත්තත් මහන්නත් ඕන. මම කියන්නේ මෙන්න මෙහෙම තියාගන්න. දැන් හරිද? දැන් මම අරකම මේක මෙහෙම තියාගෙන නේද? මම මේ දෙක මෙහෙම ගන්න. මේ මෙහෙම ගන්න පුතේ. මේ මෙහෙම පැටලෙන්නේ නැහැ. මෙහෙම අරගෙන මේ ඇතුළට යන්නේ පුතේ. අර අපිට ඇතුළට යන්නේ පුතේ අපිට කන පිටුවල් දෙක. මේ තියෙන්නේ මේ හොඳ පැත්ත මේ එළියේ තියෙන්නේ හොඳ පැත්ත. මේ හොඳ පැත්තනේ මේකෙත් හොඳ පැත්ත. ඇතුළට කන පිටවල් දෙකකට තියලා පුතේ අර හොඳ පැත්තෙන් අර මැහුම ගහන්න මේ අපි ඇන්දාරේ අර කට් එක දිගේ. උවාම අර ඒ දෙක මැහුවා. දැන් හරිනේ? ඊට මම කිව්වා මේක නවලා මැහුම් පාරවල් දෙකක් ගහන්න. එජ්ජකින් මෑම් පාරවල් එකක් හරි කමන්නේ දෙකක් හරි ගහන්න ලස්සනයි ඔයගලන්ට. හරිද? අඳුර අයන් කරලා. එතන එජ් එකක් ගන්න තව එකක් ගන්න අඟල් කාලක් විතර හැයි. ඔන්න මම ලයින් පාරවල් දෙක මගේ අහුවා. දෙකක් ලයින් දෙකක් දැම්ම ලස්සනයි. දෙකක් දැම්ම මම කිව්වා මෙන්න මේක මේ අපි අති නැවි තියෙනවා ගන්න බෑ. ඒතර මම කිව්වා මේක මෙතනට එන්න ඕනේ තියෙන්නේ. ඒතර හරියට මේ රෙඩ් පාටින් ඇවිල්ලා තියෙනවා නේ. ඒතර මම කිව්වා එහෙනම් මේකට ටැග් කරන්න. මම ගහලා මේක ඇදලා ඉන්නේ නැහැ නේ. මේක ටැග් කරන්න. ඊපස්සේ මම කිව්වා අපිට මෙතන 1.3 කාලක් විතර රෆ් ඉන්න ප්‍රමාණයට පොඩ්ඩක් මේක මෙතන ටැග් කරන්න මෙතන ටැග් කරන්න. මෙතනින් චුට්ටක් ටැග් කරන්න මෙතනින් චුට්ටක් ටැග් කරන්න. එච්චරයි. නේ? උඩින් චුට්ටක් ටැග් කරන්න. ඔබ දැන් හිතනවා පුතේ මේව හරි අමාරුද මේ පොකට්ස් මහන්න. නේද? චුට්ටක් ටැග් කරන්න. දැන් මේ පැත්ත බලන්න. දැන් මේ පැත්ත බලකට ඕගොල්ලෝ මේ පොකට් එක උස වැඩි නම් ඔන්න අඩු කරගන්න ඕන ඉවරයිනේ. උස වැඩි නම් අඩු කරගන්න. ඔයාලට මහානගොල්ලෝ තේරෙනවා. දැන් මම කිව්වට මම දැන් කියනවා 14 12 කියලා. ඔයාලට ඕන ඒ ප්‍රමාණය පුතේ අඩු කරගන්න. හරිද? ඒ ටික අඩු කරලා කපලා විතර මං කන්නේ ඒක නවලා අර වගේ එක නවලා පුතේ අපිට පොඩ්ඩක් අපල මම මෙතන හොඳ මාක්කයක් දාගන්න අර මේ පොඩ්ඩක් මේ රැලි වෙනවනම් එතන මාක්කයක් දාගෙන එතනින් නවන්න පුතේ එතනින් නවලා මාන්න මේකත් නවලා උඩින් පස්සේ මම ඔයා මේ ඔය දික්කල් සම්මහද්දී පුතේ පොඩ්ඩක් මීටරට වෙනස් කරලා මම කියනවා නීට් එකට ඔය මහන්න හරිද ඒක කල්සන් මහද්දී දැන්ට මේ ටයිස් කට්ටර මහන්නකො මට ඒ ඇති ඔයාලට ඕන මෙතන අයන් කරගන්න පුතේ ඉච්චරයි
ඔය බලන්න දැන්. අර දැන් මෙහෙම දැන් මේ පැත්තට පේන්නේ මේ රෙද්ද කෑල්ල පේන්නේ. ඔය දැන් පේනවද ඔයගලන්ට? මේ දැන් ඔයගොල්ලෝ මේක රෙද්ද කෑල්ලක් දාන්න වෙන පාටින් මැවන මේක පැටර්න් එකක් වගේ ඔය වෙන පාටක් දාලා මහන්න පුළුවන් මේ කල්තෝනේ පේන්නේ. එතකොට මේක ඇල්ලුවේ නැත්තම් ඒකෙම ඒක ඇල්ලුවේ නැත්තම් අර වගේ අර බලන්න. අර ඒකට පැටර්න් එකක් ඇවිල්ලා වහන්න පුළුවන්. පැටර්න් කියන්නේ ඕක තමයි. අර කෑල්ලට මේක පේනවා. ඉතින් එහෙම නියපොතේ අපි හරියටම ඒ කියන්නේ හරි ටයි ස්කර්ට් එකක් මහනවා නම් පුතේ ලස්සනයි එහෙම පොකට් එකක් දැම්ම ටයිද නීට් නේ පුතේ අර නේද එහෙනම් දැන් අපි ඩාට් දෙක මහලා ඉවරලා ඒක ඇල්ලුවේ දැන් හරිද පුතේ අපිට මේ වැඩි වගේ දැන් හරිද ඔන්න බලන්න පොකට් එකක් දැම්මා ඔන්න බලන්න දැන් අපිට හරි නේද ඩාට් දෙකක් මහලා තියෙනවා පොකට් දෙකක් දාලා තියෙනවා ඉතින් ඩාට් දෙක දැම්ම මට මෙන්න මේ දෙක මහන්න මම ආපහු බලන වීඩියෝ එකක් දානවා පුතේ මේකට බෑන්ඩ් එක අල්ලලා පිටිපස්ස පළවල ජොයින් කරන්න. දරන්නේ පිටිපස්සට බෑන්ඩ් එක අල්ලලා බෑන්ඩ් එකට පිටිපස්ස මහලා බෑන්ඩ් එක. දැන් මට මෙන්න මේ පොකට් දැන් මම අද මේ පාඩේ මේ කියලා තියෙන පුතේ ටයි ස්කර්ට් එකට ඉදිරිපස්සට ඩාට් එක දාලා පොකට් එකක් දාන හැටි. තේරෙනවද මොකද මගේ ඩාට් දෙක දාලා මේ පොකට් එකක් අල්ලන්න මම කියලා දුන්නා. ඒ කියන්නේ වෙන පාට රෙද්දකින්. තේරෙනවද මේ පාටම දැම්මොත් ඒත් ප්‍රශ්නයක් නෑ මේ පාටම දැම්මා. එතකොට මේ මෙන්න මේ ක්‍රමයේ අල්ලගන්න බෑ පුතේ. මොකද අපිට මේ මෙතන මේ කෑල්ල අපි සාමාන්‍ය දික්කාසමට පුතේ මේකම තමයි දාන්නේ. අපි චූටි වෙනස්කම් ටිකක් කරලා කියලා දෙනවා. ඒ ටික කියලා දෙන්න ඕනේ තමයි පුතේ මම දැන්ට මෙහෙම ඊට පස්සේ දික්කාසම් පාඩම යනකොට ඔයගොල්ලෝ ලේසියෙන් දැන් අල්ලගන්න පුළුවන්. හරි ඉක්මනින් අල්ලගන්න පුළුවන් පුතේ. හරිනේ? දැන්ට මට ඕගොල්ලොන්වම මහා ගන්න පුතේ පුරුදු වෙන්නකෝ. ඔගේ පුතේ මම හිතුවා දැන් පුළුවන් ඇති කියලා. ඔකේ පුතේ තේරුම් ගන්න.